ඔයා 20 25 A level ICT කරන ළමයෙක්ද? එහෙනම් මේ ඔයා බලන්න ඕන වීඩියෝ එකක්. පුතා ඔයාලට තියෙන තව කෙටි කාල සීමාවක්. ඒකට ගැළපෙන පන්තියක් තෝරා ගැනීම ඉතා වැදගත්. මම චරිත් වික්‍රමසිංහ මේ ICT සබ්ජෙක්ට් එක අවුරුදු 10ක සිට මම උගන්වනවා. මම විශේෂයෙන් පුහුණු වෙලා ඉන්නේ කෙටි කාල සීමාවක් තුළ මේ සබ්ජෙක්ට් එක කම්ප්ලීට් කරන්න. උදාහරණයක් විදිහට මම ආරම්භ කරපු පළවෙනි වර්ෂයේ සිට මේ දක්වා මම මාස 6 ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ICT ළමයිට ඉක්මනින් කොට දාගන්න උදව් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පැරණි සිසුන් කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ඒගොල්ලෝගේ රිසල්ට්ස් හදාගත්තේ කියන එක. විශේෂයෙන්ම දිස්ත්‍රික් රැන්ක් ඒ වගේම තමයි අපේ තියෙනවා අමුතුම රිසල්ට් සෙට් එකක් ඔයාලට පෙන්වන්න. අනිවාර්යෙන් ඔයා මේක දැක්කොත් එහෙම පන්තිය ගැන ඉතා විශේෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙන්න බලන්න මේ දරුවන්ගේ රිසල්ට්ස් වල වෙනස. බලන්න මෙතන ඔයාලට පේන්න තියෙනවා රිසල්ට් එකක්. එකක් මෙතන C2ක් තියෙන්නේ. අනිත් එකට A එකක් තියෙනවා. මෙතන පේනවා F2ක් මෙතන C තියෙන්නේ. මෙතන පේනවා F2ක් මෙතන A තියෙන්නේ. මෙතන පේනවා S1යි F1යි මෙතන තියෙන්නේ B එකක්. බලන්න මේ හැම එකේම පුතා මේ ළමයිගේ අනිත් සබ්ජෙක්ට් වලට දුර්වල වුණත් අපේ පන්තියේදී අපි ICT වලට ඒ ළමයිට උදව් කළා මාස කිහිපයකින් ඒක ගොඩ දාගන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. මට ඒ තුනේ ඒවා ගොඩක් පෙන්වන්න පුළුවන්. නමුත් මම මේ පෙන්වන්නේ මොනවද ඔයාලට? අර අනිත් සබ්ජෙක්ට් වලට දුර්වල ළමයි පවා අපි කොහොමද ඒ ළමයිගේ සබ්ජෙක්ට් එකට තියෙන ආසාව හදලා ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන් ක්‍රම කියා දීලා, කෙටි ක්‍රම කියා දීලා, පාඩම් කරන්න පහසු වෙන උදව් කළා. අන්නේ සියලුම දේවල් කළා මේ ළමයිට අපි උදව් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ICT රිසල්ට් එක හදා ගන්නවා. මේ බලන්න ඒ වගේම මේ තියෙන math stream එකෙන් හදාගන්න ළමයි මේ ඉන්නේ tech stream එකෙන් හදාගන්න ළමයි. ඔයාලට පේනවා ඇති B1යි S2යි A1යි CS පේනවා ඇති B1යි CC මේ කීපයක් විතරයි මේ තෝරන් තියෙන්නේ. මේ කලින් අවුරුදු වල රිසල්ට්ස් තියෙන්නේ. මම මේ සැරේවත් මේකට ඉන්ක්ලූඩ් කරලා නැහැ. මේ බලන්න හැම පාරම වගේ පුතා අපේ රිසල්ට්ස් ගත්තොත් 99%ක් ළමයිගේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මොන ස්ට්‍රීම් එක කරත් ඒගොල්ලෝ කොමර්ස් කරත් මැත්ස් කරත් රයිට් ඒගොල්ලන්ගේ වැඩිම රිසල්ට් එක ගෙන ICT වලට. ඉතින් ඔයාලට පේනවා අපේ පන්තිවල ළමයි ආසම සබ්ජෙක්ට් එක මොකක් කියලාද? ICT කියලා. බලන්න මේ තියෙන්නේ කොමර්ස් ස්ට්‍රීම් එකේ ළමයි. ඒකෙත් ඔයාලට පේනවා මේ වගේ රිසල්ට්ස් තියෙනවා C1යි F2යි C1යි S2යි. පේනවද? මේ කිහිපයක් විතරයි දාලා තියෙන්නේ. මේ පාරත් මේ වගේ ළමයි ඉන්නවා. රයිට්. එතකොට ඔයාලට පේනවා අපේ පන්තියෙන් මොන වගේ රිසල්ට්ස් දෙන්නේ කියලා. මේ ඉන්නේ ආර්ට් ස්ට්‍රීම් එකේ ළමයි. මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් අර වගේම හැඩේ රිසල්ට් සෙට් එකක් තියෙනවා. අපේ පරණ අවුරුදු රෑන්ක්ස් වලට ගියොත් එහෙම ඔයාලට පේනවා මෙතන සමහර ළමයි ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නේ, සමහර ළමයි සිංහල මීඩියම්. ඒතර අපේ පන්තියෙන් ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් ભેදයක් නැහැ. අපි දෙකම උගන්වනවා. ඒ දෙකෙන්ම හොඳම රිසල්ට්ස් දාන හොඳම පන්තිය තමයි පුතා මේ අපේ පන්තිය. ඔයා ඉංග්‍රීසි මීඩියම් කරත් සිංහල මීඩියම් කරත් ඔයාගේ රෑන්ක් එක ගොඩ දාගන්න ඔයාලට පේනවා මේ රිසල්ට්ස් වලින් කොහොමද ඉංග්‍රීසි මීඩියම් වුණත් සිංහල මීඩියම් වුණත් අපේ පන්තියේ රෑන්ක්ස් ඇදලා තියෙන්නේ කියලා. මේ කිහිපයක් විතරයි දාලා තියෙන්නේ. ඔයාලට වැඩි දේවල් බලා ගන්න ඕන නම් අපේ Facebook page එකට ගිහිල්ලා ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඔයාලට අපේ ක්ලාස් එකට join වෙන්න අවශ්‍ය නම් පහළ තියෙන අංකෙට ඔයා දැම්ම ඔයා දුරකථන අමතමක් ගන්න නැත්නම් message එකක් දාලා WhatsApp message එකක් දාලා ඉක්මනින්ම ඔයාගේ විස්තර ලබා දීලා join වෙන්න.